බුදු කෙනෙක් ගැන සෙලවෙන්න බැරි පැහැදීමට ආපු නැති නිසා තමයි සක්විති රජුරෝ දිව්‍ය ලෝකේ ඉපදුණත් ආය හතර පායට ආවේ. හිඟන මිනිස්සයා වුණත් බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදයට පත් වුණ නිසා තමයි ආය හතර පායට වැටෙන්නේ නැත්තේ. එහෙනම් මට කියන්න මේ ලෝකේ දුර්ලභම කාරණාව සක්විති රජකමද බුදුරජාණන් වහන්සේ ගැන පැහැදෙන එකද? බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ලැබුණොත් සක්විති රජකමට වැඩිය වටිනවද නැද්ද? සක්විති රජකමටත් වැඩිය බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම වටිනවා නම් එහෙනම් ඔයා අඬ ඉන්නේ අපේ මහත්තයා මට ආදරේ නැහැ. වෙන ගෑනුන්ට මැසේජ් ගහනවා. අපේ කොල්ලා හිතුවක්කාරයි. අරුම් මට හුනියම් කරනවා. ඔය එල්ලගෙන ඉන්නේ. පොය දවසට කියනවා සක්විති රජකමට වැඩිය බුදුන් සරණ යෑම උතුම් සාදු 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 කියලා. ගෙදර ගිය ගමන් කවුද මේ මගේ කබඩ කැරියේ? එහෙනම් මොනවාරි අවුලක් තියෙනවා හොඳේ. අවුලක් තියෙනවා. ඔයාගේ රුපියල් 1000ක් තිබ්බ පර්ස් එක නැති වෙලා කෝටි ගානක වටින මැණිකක් හම්බුනොත් නැති වෙන පර්ස් එකක් නැති වෙද්දි මට මැණිකක් හම්බුණා කියලා හිතනවද නැද්ද? හිතන්නේ? හිතනවා. ඒතර පර්ස් එක මැත්තේ නැහෙනවද? සක්විති රජකමටත් වැඩිය වටින බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම Tamanne තියෙනවා නම් ඔය ඕනම ප්‍රශ්නයක් වෙද්දෙන් පින්වතුනි. ඔය ගෙවල් වල ඕන එකක් වෙද්දෙන්. ඔය මිනිස්සුන්ගේ ආදරේ තිබ්බත් එකයි නැතත් එකයි. අනුන් හෝනියම් කළත් එකයි. දරුවන්ට කෙලෙහි ගුණ තිබ්බත් එකයි. මට සක්විති රජකමට වැඩිය වටින බුදුන් සරණ තියෙනවා. ඒක හොඳට වචනෙට විතරක් නෙවෙයි මම වචනෙන් ඔබට පොළඹවන නිසා නෙවෙයි ඔයාටම දැනෙනවා නම් ඔයාම තීරණයකට ගන්න ඔයා මරණයන් මැත්තේ අපාය යන්නේ නැහැ කියලා. ඒක ඔයා තීරණය කරන්න ඕන. මේක මම වචනෙන් කියලා සාදුකාර දුන්න පළියට නෙවෙයි. බුදුන් සරණ සිහි කර කර හැම ප්‍රශ්නයක්ම දෙවෙනි තැනට දාන්න පුළුවන් නම් ඔබ බුදුන් සරණ ගිහිල්ලා. මගේ දුක්ඛන්දරා විසඳලා දෙන්න භාග්‍යතුන් වහන්සේ නෙවෙයි. දුක්ඛන්දරා විඳින මේ අහිංසක ගැහණිය බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියලා සෑය වඳිනවා. ඒක වෙනම වන්දනාවක්. ඒක පුදුම වන්දනාවක්.